රැගෙන නොති බවයි. එසේම සිය ප්‍රහාරයන්ට නතු වූ අසල්වැසි රාජ්‍යයන්ගේ ඔහු අද සමානව අයද සිටියා. ජනාධිපතිතුමා පවසන්නේ අසල්වැසියන් ප්‍රහාර එල්ල කිරීමට තමා අපේක්ෂා නොකරන ප්‍රතිප්‍රහාර හැර අසල්වැසි රටකට ප්‍රහාරයක් එල්ල නොකරන බවයි ඉරාන් ජනාධිපතිතුමා පවසන්නේ. මෙතන ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමේනි ඝාතනයත් සමග ඊට පරිගැනීමක් වශයෙන් ඉරාන හිතවාදී ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලට පහර දීමත් සමග ලෙබනනයේද යුද්ධයේ පාර්ශ්වකරුවෙක් බවට පත් වුණා. ඒ අනුව ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය අඛණ්ඩව ලෙබනනයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඒ ලෙබනනයේ ගොඩනැගිලි හානි සිදු ඇත්තේ මෙලෙසයි. මෙතන ඝාතනයෙන් ලක් වූ ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි ඛමේනිගේ අනුස්මරණ උත්සවය අමරිකාවේ නිව්යෝර්කයේ වොෂින්ටන් චතුරස්‍රයේදී සංවිධානය කර තිබූ අතර එහිදී දෙපිරිසක් අතර නොසන්සුන්තාවයක් හටගත් ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා.